ඉතින් මුලින්ම ගේම් එක පටන් ගත්ත ගමන් අහසින් වැටුණා. එහෙම මම ළඟ තිබිච්ච කම්මල් පරීක්ෂා කරා. වටිනා කියලා නම් කිසි දෙයක් හම්බුන්නේ නැහැ. It's okay. ආපහු මොනාරි අමතක වුණාද කියලා බලන්න ආපහු චෙස්ට් එක බැලුවා. තව කම්මලක් දැක්ක ඒකටත් ගියා. ඒකට යන්න ගිහින් කකුල කැන්නා. නොසැලී ඉදිරියටම ගියා. චෙස්ට් එක බැලුවා. වටිනා කියන කිසිම දෙයක් හම්බුන්නේ නැහැ. ටෙලිපෝට් වෙමු. තව කම්මලක් දැක්ක ඒකටත් ගියා. වැඩක් නැහැ. කිසි දෙයක් හම්බුන්නේ නැහැ. අයන් 3ක් විතරයි. ටෙලිපෝට්. ගහ කපා ගන්න එච්චරයි. ටෙලිපෝට්. ඒ පළවෙනි වුඩ් ටික හදාගත්තා. පළවෙනි ක්‍රාෆ්ටින් ටේබල් එකෙන් පිකැක්ස් එක හදාගත්තා. ස්ටෝන් මයින් කරා. වලෙන් එළියට ටෙලිපෝට් වුණා. නිදා ගන්න ගියා. නිදාගත්තා. අලුත් දවසක් උදා වුණා. පළවෙනි ස්ටෝන් ටූල් ටික හදාගත්තා. ඒ බෙල් ටිකක් ගාවට ටෙලිපෝට් වුණා. ඒ ටිකක් කපා ගත්තා. ගමේ අයන් ගොල්ලන්ට සද්දයක් දැම්මා. මිනි මරන්න බ්ලොක් 3ක් උඩට ගියා. එකපාරට අයන් ටිකක් ස්පෝන් වුණා. ක්‍රියේටිව් නේ බං. අන්න හරි බොස. අපි ඉතින් නෝ චීටි. පිලිජ අවුට් පෝස්ට් එකක් දැක්කා. ගේමක් කිල්ලන්න ගියා. එනකොටම පිළිගත්තා අපි දිව්වා. සනාවට ටෙලිපෝට් වුණා. පැන ගත්තම නෑ සෝරි වැරදුනා. කපවම් ගියා. චීටින් නෙවෙයි ගේම් එකෙන් ආවේ. කෑම එකතු කරගත්තා. පැන හිටෙව්වා. පළවෙනි අයන් ටූල් ටික හදාගත්තා. ටෙලිපෝට් වුණා. ගෙදරකට පැනලා බැක් කිස්සුවා. අමනෝක කපපන්. නෝ චීටින්. එකපාරට ආපහු විලේජ් අවුට් පෝස්ට් එක ගාවට ටෙලිපෝට් වුණා. අමුතු සත්තු ටිකක් දැක්කා. එයාලට නෙළුවා. කූඩු ඇතුළේ නම් සත්තු දාන කික්ක මැරුවා. ටෙලිපෝට් වුණා. නිදාගත්ත දවසක් උදා වුණා. පුතු ජීවීන් ජාතියකට වැඩක් දුන්නා. ටබේ දානේ දෙන්න හදනකොට කෙනෙක්. ගමයි කාටත් ටබේ දානේ දෙන්න කියලා ඉතින් ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒක තමයි ඔයාලට කරන්න පුළුවන් ලොකුම උදව්ව මට. එහෙනම් ටටා බයි.